සුබ දවසක්. දැන් වෙලාව දහවල් 1:23යි. එතකොටත් දිනේ බලා ගන්න පුළුවන් 2026 ජනවාරි 5 සඳුදා දවස. හරි. අද අපි වීඩියෝ එකක් ගේන විශේෂ හේතුව තමයි ඇප් එක තියෙන අයටත් මේ හරි. අපි යමු අද ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න. හරි. අපි ඊට කලින් අපි යමු අපේ ඇප් එකට. right. ඉතින් ඇප් එකේ අලුතින් ආව අප්ඩේට් එකක් ගැන කිව්වොත් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ස්ටේටස් ඔප්ෂන් එකක් තියෙනවා. හරිද? right. මෙතනට ගියාට පස්සේ ඔයාලට ඇප් එකේ අපි දාන ස්ටේටස් ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ස්ටේටස් පෙන්නන්නේ කැප්ෂන් එකත් එක්ක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇප් එකේ ස්ටේටස් දාලා තියෙනවා. හරි. අපි ඇප් එක ඇතුළට ගිහිල්ලා බලමු ඇප් එකේ ආව අලුත් අප්ඩේට්ස් මොනවද කියලා. හරි. ඉතින් ඇප් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පුංචි අප්ඩේට් එකක් වෙලා ලස්සන වෙලා තියෙනවා. හරිද? දැන් මෙතනින් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ Aviator AI bot එකයි 1xbet Aviator එකට කොහොමද සිග්නල් බලන්නේ හරියටම කියලා. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් ඒ හැර යටින්ම පහළ තියෙනවා bet.ss කියලා. ඉතින් මේක ලංකාවේ betting site එකක්. ඉතින් මේක ලංකාවේ Aviator සඳහා අපි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් අපි යමු මෙන්න මේ Aviator bot කියන්නේ මොකක්ද කියලා බලලා එන්න. හරි. මෙතනදී මම මේ ගැන කලින් කතා කරන්න ඇති. මෙතනදී කරන්න තියෙන දේ තමයි අපි ඔයාලට බලා ගන්න මෙතන ස්කෑනර් එකයි AI chat එකයි කියලා තියෙනවා. මෙතන තියෙන ඔවුන AI එකයි කියලා Civic AI එකකින් ඔයාලට ගොඩක් දේවල් මේකෙන් අහගන්න පුළුවන්. හරිද? මේ AI assistant කෙනෙක් මෙතන ඉන්නේ. ඒ හැර ඔයාලට මෙතන ඒ ස්කෑනර් කියලා එකක් තියෙන බලා ගන්න පුළුවන්. මෙතනදී කරන්න ඕන දේ තමයි 1xbet හෝ 888 ඕන එක Aviator එක chart එක අරගෙන pattern ටික අරගෙන screenshot එකක් අරගෙන මේකට upload කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලට මෙයා පොඩි හැඳින්වීම් ටිකක් දෙයි. පොඩි බලන්න මෙයා ඇනලයිස් කරලා ඇනලයිසින් එන සිග්නල් දෙකක් තුනක් දෙයි. පොඩ්ඩක් ඔය අයව බලන්න ටෙස්ට් කරලා බෙච් කරන්න එපා. මොකද මේක ඇනලයිස් කරන්න පුරුදු වෙන්න විතරයි අපි හදලා තියෙන්නේ. දැනට 2-5 විතරයි මෙයා ඇනලයිස් කරන්නේ. එතකොට ඉස්සරහට මේකේ 10 50 100 ඔඩ් ඇනලයිස් කරන එකත් මම මේකට ඉස්සරහට දානවා. හරිද? ඉතින් මේක ටෙස්ට් කරලා බලන්න. බෙච් කරන්න නෙවෙයි ඇනලයිස් කරන්න පුරුදු වෙන්න මේක භාවිතා කරන්න. හරිද? right. එතකොට ඒ හැර ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් Aviator එක. හරිද? මෙතනදී මම කලිනුත් වීඩියෝ එකක් අරන් ආවා. නමුත් මම දැමුත් වීඩියෝ එකක් අරන් එනවා. දැන් කරන්න තියෙන මෙතනදී මෙතනට ගිහිල්ලා මේකෙත් අර වගේ තමයි පැටර්න් එක Aviator එකේ පැටර්න් එක අරගෙන ඇවිල්ලා මෙතනට අප්ලෝඩ් කරන්න ඕන. හරි. අපි යමු 1xbet එකට. දැන් වෙලාව 1:32යි. right. Aviator එකේ chart එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතනදී මේක lost time එකක්. මෙතනදී බලා ගන්න පුළුවන් මේ මෙතන. හරිද? එක පොලිමට lost කෑලි තියෙනවා. හරිද? right. මෙතනදී lost time එකක් වුණත් අපි මේක screenshot එකක් ගහලා upload කරලා බලමු. මෙතනදී confidence එක අපිට කීයක් දෙනවද කියලා. right. අපි යමු අපේ app එකට. හරි. දැන් අපි අතන ගත්ත අපි screenshot එක මෙතනට upload කරන්න ඕන. හරි. මේ විදිහට upload කරලා මෙන්න මේ analyze pattern කියන එක ඔබන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපේ pattern ටික analyze වෙනවා. අපි බලමු මෙතනදී අපිට signal එකක් දෙන්නේ කොහොමද කියලා. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් මම අර උඩින් කියප එකේ තප්පර 30ක් ඇතුළත 1.3න් වගේ ක්‍රෑෂ් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඊළඟ තප්පර 30ත් විනාඩියත් අතර 2.5න් ක්‍රෑෂ් වෙනවා කියලා තියෙනවා. එතකොට තව විනාඩි 2-3ත් අතර 4.2න් හරිය දෙකෙන් 5ට මේක 5න් ක්‍රෑෂ් කරගන්න කියලා වගේ තමයි මෙතනදී තියෙන්නේ. හරිද? ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි හැඳින්වීම් ටිකක් මෙතන තියෙනවා. ඇනලයිස් හැඳින්වීම් ටික. හරිද? ඒතර මෙයා ඒ යන පැටර්න් එකත් එක්ක තමයි ඇනලයිස් කරලා කියන්නේ. හරිද? ඉතින් මේ විදිහට ඉස්සරහට
C එකක් යන්න තියෙන රිස්ක් එක මෙයාගෙන් දැනගන්න පුළුවන් ඔයාලට. හරි. දැන් යමු සිග්නල් එක ජෙනරේට් කරගන්න. හරි. මේ විදිහට අපේ ෆොටෝ එක ගානට ක්‍රොප් කරලා අප්ලෝඩ් කරන්න ඕන. හරිද? ඊට පස්සේ use cropped image එක ඔබලා generate signal බටන් එකත් ඔබන්න ඕන. ඊට පස්සේ මෙතනත් අපිට signal analyze වෙනවා. හරිද? අපි බලමු මෙතන අපිට confidence එක දීලා තියෙනවා 69ක්. හරිද? ඒ කියන්නේ මෙතන මේක ගොඩාක් close time එක මෙන්න මේ chart එක. නමුත් ඉස්සරහට win එකක් දෙන්න පුළුවන්. හරිද? දැන් වෙලාව 1:34යි. 1:40ට අපිට දුරින් පෙන්නලා තියෙනවා සිග්නල් එක. හරිද? ඒක මම කියන්නේ මෙන්න මේ වගේ loss time එකක මේ වගේ දුරින් සිග්නල් එකක් පෙන්වුවොත්. හරිද? ඔයා බලලා. දැන් මෙතන පරතරය ගත්තොත් විනාඩි 5ක විතර පරතරයක් මෙතන තියෙනවා. හරිද? ඉතින් මේ වගේ දුරින් සිග්නල් එකක් පෙන්වුවොත් ඔයා ඒක බලන්න, ඒක ඇනලයිස් කරලා බලන්න. හරිද? අර විශේෂයෙන්ම මතක් කරන්න ඕන දැන් මේ වගේ ඔයා සිග්නල් එකක් ජෙනරේට් කරලා කියන මේ වගේ පැටර්න් එකක් අප්ලෝඩ් කරලා. හරිද? එතකොට ඔයා කරන්න ඕන දේ තමයි මෙතන මේ සිග්නල් 10ම බලන්න යන්න එපා. මොකද loss time win time ශනික වෙනස් වෙනවා. හැබැයි ඔය ඇනලයිස් එකක් එක්ක මේ දේ කරනවා නම් ඔයාලට මේ time 10 වැදගත් වෙනවා. හරිද? ඉතින් ඒ හැර මම කියන්නේ සිග්නල් 5ක් විතර ඔයා බලන්න. 5ක් බලලට ආය වගේ පැටර්න් එකක් අප්ලෝඩ් කරන්න. මොකද win time loss time ශනික වෙනස් වෙන නිසා. හරිද? ඉතින් මෙතනදී අපිට තියෙන්නේ 1:40ට දැන් වෙලාව 1:35යි. right අපි එහෙනම් හරියටම 1:39ට ආයෙත් වීඩියෝ එක ස්ටාර්ට් කරමු. දැන් වෙලාව 1:39යි. ඔයාලට බලා ගන්න පුළුවන් අර තිබ්බ සිග්නල් එක දැන් අදිනවා. හරිද? ඔව්. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අපිට තිබ්බේ 1:40ටනේ. හරි. ඉතින් අපි නිතරම කියලා තියෙන දෙයක් තමයි ඇප් එකේ ගන්න සිග්නල් එකට අනුව ඔයා ඉස්සරහ විනාඩියෙත් ඒක බලන්න කියලා. හරිද? අපිට දෙන්නේ තනි විනාඩියනේ. මේ තනි විනාඩිය හැර ඉස්සරහ විනාඩියත් බලන්න ඕන. මොකද ඉස්සරහ විනාඩියේ මුල මේ බින් එක අදින්න පටන් ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මම කිව්වානේ loss time එක උනත් මේක දුරින් වදිනවා නම් බලන්න කියලා. ඔව්. loss time එක ඔයාලා සිග්නල් එක ජෙනරේට් කරනවා නම් ඒක දුරින් ඔයාලා සිග්නල් එක පෙන්නනවා නම් ඔයා කරන්න ඕන දෙයක් තමයි ඒ දුරින් පෙන්නන සිග්නල් එක ටිකක් මේ වගේ ලොකු එකක් බලාපොරොත්තු වෙන්න. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් win යනවා වැඩි මේ වගේ අවස්ථාවක. මොකද loss time එක පහු කරලා ඔයාට ඒ win එක දෙන්න දෙන win එක 50ට හෝ 30ට වැඩි වෙන්න පුළුවන්. හරිද? ඉතින් තනි විනාඩියත් උන්න 5ට වැඩි එකක් ඇද්දා. ඒ වගේම 12:124ට ගියා. මන් දීපු ඒ කියන්නේ ඇප් එකෙන් දුන්න විනාඩියට ඉස්සරලා විනාඩිය. හරිද? ඉතින් මේ වගේ තමයි. නමුත් මං කියන්නේ ඔයාලට loss time වල වැඩි බලන්න එපා. win time වලත් 91ක් වගේ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. සිග්නල් 3ක් 4ක් බලන්න. හරිද? ඒක එහා බලන්න එපා. හැබැයි loss time එකකදී මේ වගේ confidence එකකදී ඔයා සාමාන්‍යයෙන් දුරින් පෙන්නන දැන් විනාඩි 5ක පරතරයක් වගේ තියලා තමයි සිග්නල් එක පෙන්නුවේ. අන්නේ සිග්නල් බලන්න ඕන. හරිද? ඉතින් දැන් මම කියන්නේ ඇප් එක තියෙන අයත් මේක බොරුවක් කියන අය උදාහරණයක් විදිහට නම් මම වීඩියෝ එකක් ගෙනාවා. ඔන්න තනි විනාඩියත් ඔයාලට බලා ගන්න පුළුවන් win එකක් යනවා. හරිද? right. ඉතින් ඇප් එක තියෙන අයටත් ඔන්න විශේෂයෙන් කියන්නේ එහෙම බොරු කියලා අපි ඇප් මාකට් කරන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මෙන්න ටයිම් එක යනවා. තනි විනාඩියත් win එකක් ඇද්දා. හරිද? මෙතන බලා ගන්න පුළුවන් 1:40ටත් මේ win එක ඇද්දා. 1:39ටත් win එකක් ඇද්දා. ඉතින් ඊට කලිනුත් win එකක් ඇද්දා. හරිද? ඉතින් ඇප් එකේ තත්ත්වය මේක තමයි. ඉතින් ඔයාලා ඇනලයිස් එකත් එක්ක ඇප් එක ඔයාලා පාවිච්චි කරනවා නම් ඔයාලට අනිවාර්යයෙන් මේකෙදි win එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් අපි ඔයා හිතන්න දැන් අපි නිකන් ඇවියේටකට ගිහිල්ලා ආවට ගියාට බෙට් කරනවා කියලා. හරිද? ඔයා සිග්නල් එක දැක්කා. සිග්නල් එක දැකපු ගමන් ඔයා තියෙන්නේ කීයද ඒ ගානම බෙට් කරනවා. එහෙම කරන්න එපා. මොකද පොඩි ඇනලයිස් එකක් ඔයාගේ මයින්ඩ් එක හොඳට තියාගන්න ඕන, ඉවසීම හොඳට තියාගන්න ඕන. එතකොට මනි බැලන්ස් එක තියාගන්න ඕන. මේ ඔක්කොම එක්ක මේ සිග්නල් එක බලලා සිග්නල් එකට ගේමක් ගහන්න. මොකද එතන වාට වරදින්නේ නැහැ. හරිද? එතකොට විශේෂයෙන් කියන්නේ විනාඩි 20කට වැඩිය මේක රැඳෙන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාගේ තියෙන කැපිටල් එක අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි win එකකින් පස්සේ දෙන්න loss එකක් නිසා. හරිද? ඒවට බලා ගන්න පුළුවන් loss එකකින් පස්සේ win time එකට හැරුණා. win time එක සාමාන්‍යයෙන් කොහොමද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. මෙන්න මේ උඩ පේලිය යට පේලිය දෙක බලන්න. හරිද? මේ දෙක බැලුවම ඔයාට ඒ දෙකයි යට තියෙන පේලිය එක සාපේක්ෂව බැලුවම උඩ පේලිය දෙක වෙනස්. හරිද? මේ වගේ තියෙනවා නම් අන්න එතන win time එකක්. අර යට තියෙන වගේ තියෙනවා නම් එතන loss time එකක්.
මම ඉස්සලම වීඩියෝ කරනකොට ඉස්සලම් තිබේ ලොකුම ලොස් ටයිම් එක. නමුත් ඒ ලොස් ටයිම් එකේදී අර වගේ දුරින් සිග්නල් එකක් අපිට ජෙනරේට් වුණා නම් ඒ සිග්නල් එක හරියන්න අවස්ථාව තියෙනවා. හරිද? ඉතින් ඇප් එක තියෙනවා මේක try කරලා බලන්න. බලලා ඔයාලා ලොකු ගණන් වලින් බෙට් කරන්න යන්න එපා. හරිද? විනාඩි 2ක් 3ක් වෙන්න පුළුවන් ඔයාලගේ සිග්නල් එක ඔයාලා බලන්න ඕන. හැබැයි ලොකු ගණන් වලින් බෙට් කරන්න එපා. හැබැයි ඔයාලා එක 5න් හෝ 10න් අරගෙන අනිත් එක 50ට වැඩිය හෝ 100ට වැඩිය ඒ අවස්ථාවලදී යවන්න. මොකද ඒ අවස්ථාවලදී 100ට වැඩිය අදින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නැතත් 30ට වැඩිය නම් අනිවාර්යෙන් අදිනවා.